සීලක්කේ මේ අද නම් ඕටි කරන්න බෑ හොඳේ. මට හරියටම පහට යන්න ඕන. හොඳේ මේ ඔයා සුපර්වයිසර්ට කියනවා ඔයා හඳුන්වන්න ඕනේ ටිකක්. හොඳේ. මොකද වන්නේ? උඹට අසනීපයක්ද? ආ? අනේ නෑ සීලක්කේ. අදවත් පොඩ්ඩක් අර එක ටිකක් කතා කරන්න. ඊයේත් බැරුණානේ ඕටි දාපු හින්දා. දැන් සංකුට්ට තරහින් ඇත්ති මාත් එක්ක. නංගියෝ මේක මතක තියාගන්න හරි. ඔබ ගියාට නම් කමක් නෑ. හැබැයි ඔය කියන සංකුට්ටෙන් කුඩු පට්ටම් නම් වෙන්න ගන්න එපා හොඳේ. මතක තියාගන්න. අනේ නෑ ඇත්තේ. එයා හරි හොඳයි. එයා එහෙම කෙනෙක් නෙමෙයි. හරි අහිංසකයි. එයා හිරු මේ මට නම් බෑ බං මුත් එක මේ රට කිරියේ නේද? අපි මේ බිව්වයි කියලා මුත් එක පොතේ කතා කරලා බං. එකක් ඉනින් බලන්න. මම ෂේප්ට කතා කරන්න මුත් එක්ක. මොන ෂේප්ද බං? මට පිස්සුද? උඹට ඕන මූට කියලා පුක් මන්ත ලෙප් කරගන්නද? මේ මම නම් දුවනවා දැන් හොඳේ. උඹට ඕන නම් මුත් එක ඕන මගුලක් කරගනි. අර බලපන් අර කල්සමත් කළා වගේ. මොකද ආය බොල දෙන්න ජංගය පුකය වගේ කොයිලාවෙත් කටුකුටුව දැන් බොල දෙන්න කල්සම කලවන්න නැද්ද ඈ ඔන්න බලයිරු මේ අනේ මන් නම් දුවනවා දැන් හොඳේ. උඹට ඕන මගුලක් කරගනි මුත් එක්ක. මට නම් බෑ. දැන් තොපි දෙන්නට හවස ගමනකුත් තියෙනවා ඒ වනේද තොපි දෙන්න කොහමද වාහේ කල්සම් කලවන්න නැතුව ඔය ඇඳන් ආපු ඇඳුම් පිටින් නාන්නේ බොල විශ්වද වාහේ මොකද සන්ටයා මේ අපි නානදනේ. හරි අපි කරනවා. දැන් ගියේ බලතොත් මොකක්ද කියලා හිතුවේ තොපිද තොපිත් එකම වට්ටක සෙලම දාන්න හදනවයි කියලා ආ ඒකනේ ප්‍රකාශන මම්මට කිව්වේ ඔන්නේ ගලපන් දැන් කලකම දෙන්නත් එක නෑ මූචු. ඒටලයිරුවා දැන් තමයි මම ඇඟට ලේ ටිකක් කිව්වේ අඩෝ නාමක බන්නම් බල් ටික ගහ මේ ඒක නෙමෙයි තොපි දෙන දැන් කීයටද යනවා කියලා කිව්වේ මට සන්ඩය මේ අපිට මෙතනින් 4ට 4 මට යැමැති හොඳේ. හෙලෝ අයියේ කොහෙද ඉන්නේ ඔයා? මම දැන් මේ ගොඩක් වෙලා බලාගෙන ඉන්න පාට වෙලානේ. ඉන්නවා ටිකක් ඉතින් මම මේන ගමන් බයිතෝද මම මේ ජෙට් එකෙන් එනවා කියලා හරි සංගොට පරිස්සමෙන් එන්නේ නං හොඳේ. මං ඉන්න මෙතන බංකුව ගාවට වෙලා. හරි වහේ මම මේ ළඟ මේ දැන් බඩගිනිත් ඇති නෑ නේද? එනකොට සීනි කුරුල්ලෙක් ගෙන්නේ කන්න මේ තොපි දෙන්න දැන් සෙල්ලම් කරා ඇති බීච් එකේ මේ දැන් යමල්ලා අන්නරේ මගේ ගෑණි මගේ ඔළුව කන්න හදනවා හොඳේ යන් දැන් ඒක නෙමෙයි බං කසුනා මේ කොහොමද මම මෙහෙම යන්නේ මට බං තාම බඩු හොඳේ උඹට විතරක් නෙමෙයි බං මටත් බඩු මේ කරමු අද නොගින් අපි හෙට යමු මං එන්නම් හෙට ඔබත් එක්ක යන්න මෙහෙම යන්න බෑ බං බලපන් ඉතින් මේ ලබ්බනි සාදත් දරුණානේ මම මට මගේ සෙව්වන්දි හම්බෙන්නේ මේක නම් අක්කාරුමයක් බං කසුනා තොපි යන්නේ නැද්ද ගියා පල්ලවාහේ තොපි දෙන්න නිකන් ඇත්තරම ජංගියයි පුකේ වගේ නේ බං මට නම් සැකයකුත් තියෙනවා තොපි දෙන්න මේක එල්ලෙක් බලන්න ආවයි කොට තොපි දෙන්න වෙනම ගමනක් ඇවිල්ලා කියලා බලාපල්ල බොල දෙන්න මාරලා උව ගන්නේ බං උඹ කියන කර්මපත් වෙන්නේ මේ පරක් වෙච්ච හින්දා නෙමෙයි අන්නරෝ කොල්ල වුණා නම් අම්මට සිල් වෙනවා එහෙනම් සන්ටයා මේ අපි හැම ඉන්නවද අද යන්න වෙන්නේ මේ ඔයා යන්න ඔයාගේ මේ කෙල්ල බලන්න ඇති ගාමන් ටික ආව අපි එමු හෙට එනවා අපි වර කොල්ලක් දෙන්නම් හොඳේ මට ඉතින් තොපි දෙන්නට චූන් එක වැඩුණාද හරි ඒක නෙවෙයි වාහේ මේකත් අහපල්ලා හොඳේ මේ දවල් වගේ නෙමෙයි හවසට ඔය පඳුරු වසරින් ගන්න එපා හරිද මොකද මේ ටයිම් එකට තමයි මල්ලිලා ආවුද හොතන වෙලාව දැන් වැඩ යන ටයිම් එකනේ හරිය මේ ඒක නෙමෙයි මයිරු මේ අපි මූට කියලාම දාගමු පාරට බං අනේ මේ මෙතන නම් පාරට යන්නත් යනවනේ බං කිලෝමීටර දෙකක් විතර මූට කියලාම දාගමු බං එතකොට වෙලානේ ඉතින් බස් එක අරන් යන්න අම්මට සිටි ඒකත් හරි බං මේ කතා කරපන් සැන්ටයියා මේ ඔය ඕම යන ගමන් අපි දෙන්න පාට දාගෙන යනවා එතකොට පොඩ්ඩක් බස් එක ගන්න පුළුවන් හරි එනවා නම් තොපි දෙන්න එක ලව් එක නතර කරලා වරෙල්ලා අර මගේ සංකුට්ටි බලන් ඉන්නවා බං අඩෝ ඊය හම්බුනෙත් නෑ යමල්ලා ඒක නෙවෙයි සන්ටයියා මේ බලාගෙන යන් පාරේ ඔය තන ටවුන් එකේ පොලිසිය ඉන්නව කොයිලාවෙත් හොඳේ තුන් දෙනාම ගහලා නේ ඉන්නේ පිස්සුද වා එතකොට පොලිසිය උස්සන්න බම් මේ සැන්ටයියට තොපි බය නැතෝ මාත් එක්ක මේ මගේ සහෝදරයෙක් බං අයියේ උඹ මගේ සහෝදරයෙක් බං අඩෝ කසුල උඹත් මගේ සහෝදරයා මට අතීතේ මතක් වෙනවා මොකෙද්ද වාහෙමු
ආයෙ නහෙන් තියාගත්තේ යකෝ මේ හුලම් පාරට වැදුනද මුටා පහු අනේ නෑ සැන්ටයියා මට අතීතේ මතක් වුණා සැන්ටයියා හෝ නවත්තපල්ලා යකෝ කට්ටිවල් දාන ලෝරියක් යකෝ හැමිනෙනවා වාහේ ඇයි බල ලබ්බෝ තෝය රහමියෝ දැක්කි දැන් තියාපන් මම දැක්ක සැන්ටයියේ මම නේතින් අතවනාගෙන නැත්තාවේ ඇයි ඉතින් ඔය කිව්වේ ඔයාගේ යාළුවෝ ඉන්නේ ඔයාට සරෙන්ඩර් කියලා ඔක්කොම ආපොයි වාහේ දැන් ඉතින් දීපන් පුකෑ කවුද අපේ පස්සේ ගෙන්න සැන්ටයියා ඉස්කෝලේ පින්සිපල්ලක්ද මට වගේ අතීතේ මතක් වෙනවා සැන්ටයියා තෝ ලබ්බක් කතා කරනවා හේ ඉස්කෝලේ මගුලන් නෙමේ දැන් ඉතින් කාපන්න අඩු අප්පාට සිරී පොලිසියනේ හමුදා මොකෝ සැන්ටයියා ඉන්නවනේ අපි කාටවත් පදිරි වෙන්න ඕනේ නැද්ද බලයිරුවා